අයිබෝන් සුබුදැසන අද මං ඇවිල්ලා ඉන්නේ කඳානට කඳාන එයාපොට් බියුටි ස්ටුඩියෝ එකට ඔන්න මේ අදත් මෙතෙන්ට ආවේ අලුත් දෙයක් ඔයාලට කියලා දෙන්න. අපි ලස්සනට ඉන්න ඕනේ. අපි ලස්සනට ඉන්න ඕනේ ගොඩාක් දේවල් කරන්න ඕනේ. ටැලන්ට් TV Morning Plus බලන ඔයාලා ඒ ගැන දන්නවා. මොකද ලස්සනට ඉන්න දැන් අපි ලස්සනට ඉන්නකොට අපිටත් ආඩම්බරයක් අපි දිහා බලන අයටත් පොඩි ආඩම්බරයක් අපි වටපිටාවේ ඉන්න අයටත් පොඩි ආඩම්බරයක් දැනෙනවා. ඉතින් ලස්සනට ඉන්න ගොඩක් දේවල් අපි කරන්න ඕනේ. මොනවද කරන්න ඕනේ? සමහර වෙලාවට ෆේෂියල් කරන්න පුළුවන්. නැත්නම් ස්කින් එකට මොනවා හරි ට්‍රීට්මන්ට්ස් කරන්න පුළුවන්. හෙයාර් එකට ට්‍රීට්මන්ට්ස් කරන්න පුළුවන්. මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා අපිට කරන්න. ඉතින් ඒ මොනවද කියලා දැනගන්න අදත් මම ආවා Hair Spot Beauty Studio එකට. අද අපි මොන වගේ ට්‍රීට්මන්ට් එකක්ද කරන්නේ? අපි යමු නේද බලන්න. අද මොන වගේ ට්‍රීට්මන්ට් එකක්ද කරන්නේ කියලා. හරි ඔන්න දැන් අපි කිව්වා කියද මේ hair cutting එකක් තමයි කරන්න කියලා. දැන් සාමාන්‍යයෙන් hair එක cut කරනකොට අපි මූණට ගැලපෙන සමහර වෙලාවට straight hair තියෙනවා, curly hair තියෙනවා, කලර් කරපු hairs තියෙනවා. ඒකට දැන් සමහර අය කලර් කරපු hair තියෙන කට්ටිය කියනවා කලර් එක පේන්න කලර් එක යන්නේ පේන්න hair cut එකක් කරලා දෙන්න. මේ වගේ දේවල් ගොඩක් තියෙනවානේ. එතකොට සාමාන්‍යයෙන් මේ අපි ඇත්තටම hair cut එකක් කරනකොට සැලකිලිමත් වෙන්න ඕනේ මොනවා ගැනද? අනිවාර්යෙන්ම අපි hair cut එකක් කරද්දී සැලකිලිමත් වෙන්න ඕනේ. ඉස්සෙල්ලාම එයාගේ face ඒ කියන්නේ face එකේ හැඩේ මූණේ හැඩේ අනිවාර්යෙන්ම බලපානවා hair cut එකකදී. එයාට ඍජු කෝණාශ්‍රද මේ ආමන්ඩ් shape එකක්ද තියෙන්නේ round shape එකක්ද ඒ වගේ සාමාන්‍යයෙන් ආමන්ඩ් shape එකක් වගේ තියෙන හැඩේ තමයි ඇත්තටම ඕනම hair cut එකක් match වෙන්නේ. හැබැයි අපිට round shape එකක් තියෙන hair ක්ලයින්ට් කෙනෙක් නම් අපිට ඉන්නේ දෙපැත්තෙන් ඒ රවුම කියන ෂේප් එක අඩු කරලා ගන්න පුළුවන් hair cut එකේ. සාමාන්‍යයෙන් මගේ කොණ්ඩේ වැඩිපුර පේන්නේ hair cut එකක් කරන්න. එහෙමත් පුළුවන්. ඔව් පුළුවන්. අනිවාර්යයෙන්ම hair cut hair එක කියන්නේ අනිවාර්යයෙන්ම කෙනෙක්ගේ මූණේ ඇත්තටම එයාගේ ඒ කියන්නේ පෞරුෂය පෙන්වන දෙයක්. ඉතින් එතනදී අනිවාර්යයෙන්ම ඔයාගේ hair cut එකෙන් ඔයාගේ පෞරුෂය පෙන්වනවා. ඒ කියන්නේ ඔයාලට වොලියුම් එකක් නැත්නම් ඒක වොලියුම් කරලා පෙන්වන්න පුළුවන් hair dresser කෙනෙකුට අනිවාර්යෙන්ම. හරි. දැන් අද අපි ලෑස්ති වෙලා ඉන්නේ මොන වගේ hair cut එකක් කරන්නද? මෙයාට සාමාන්‍යයෙන් hair එක පොඩක් වොලියුම් එක අඩුයි. අඩුයි වගේම පොඩක් ස්ට්‍රේට් hair එකක් තියෙන්නේ. ඒ වගේම එයාගේ hair එක එයා මට කිව්වා ඉල්ලීමක් කරා length එක ගොඩක් අඩු කරන්න එපා. ඒ වගේම එයාගේ වොලියුම් එක පේන hair cut එකක් ඕනේ කියලා. ඉතින් මම මෙයාට වොලියුම් එක පේන hair cut එකක් තමා කරන්නේ. විශේෂයෙන්ම අපි මෙතනදී hair cut එකක් කරද්දී අනිවාර්යයෙන්ම අපි ඒ වෘතිය එතකොට අපි අඳින පළඳින හැමදේම බලපානවා අනිවාර්යයෙන්ම hair cut එකකට. හරි. එහෙනම් දැන් අපි ඉස්සෙල්ලාම දැන් hair cut එකක් කරද්දී මොකද්ද ඊළඟ ඒ කියන්නේ ඉස්සෙල්ලාම කරන්න ඕනේ පළවෙනි ඉස්සෙල්ලාම අපේ hair cut එකකදී අපි hair එක wet එකේ තියෙන්න ඕනේ. මොකද අපේ hair cut එකක් කරනවා නම් අනිවාර්යෙන් අපේ hair එක wet එකේ තියෙද්දි තමයි අපිට ඒ hair cut එක neat එකට ගයිඩ්ලයින්ස් වලින් කපා ගන්න පුළුවන් ඉන්නේ. නැත්නම් dry cut කියලා තියෙනවා වෙනම. නමුත් ගොඩක් වෙලාවට ලේසියෙන්ම hair cut එකක් අපිට pet එකේ තියෙද්දි කපා ගන්න ලේසි. ඉස්සෙල්ලාම අපි කරන්නේ shampoo conditioner දාලා hair එක හොඳට wash කරගන්නවා. wash කරගෙන ඉවරලා section කරගන්න පුළුවන් hair cut එකකට. hair dresser කෙනෙක් විදිහට ඒක Tamanට ඕන විදිහට cut කරන්න පුළුවන්. හරි. එහෙනම් ඉතින් අපි පටන් ගමුද මේ hair එක cut කරන්න අපිට සාමාන්‍යයෙන් කොච්චර වගේ වෙලාවක් යනවද? සාමාන්‍යයෙන් අපිට hair cut එකක් සාමාන්‍යයෙන් විනාඩි 20ක් වගේ ඇතුළත කරලා ඉවර කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි පටන් ගමු නේද? හරි අපි පටන් ගමු. මෙයාගේ මං මිඩල් පාර්ට් එකකට දාගන්නේ මොකද ඕන විදියකට පීරන්න පුළුවන් වෙන්න තමයි පාර්ට් එක මම ගන්නෙ. ඉස්සෙල්ලාම අපි අපේ length එක කපා ගන්නවා. අපි හැමතිස්සෙම ක්ලයන්ට් ගෙන් අහගන්න ඕනේ length එක යාට කොච්චරක් ඕනේද කියලා. ඊට පස්සේ අපිට මේක section වලින් කපා ගන්න පුළුවන්. දැන් මේ වගේ hair cut එකක් සාමාන්‍යයෙන්
කොන්ඩේ කර්ල් කෙනෙක්ට මැච් වෙනවා. කර්ල් කෙනෙකුටත් මේකම දාන්න පුළුවන්. හැබැයි අපි කර්ල් එකේදී ඉස්සරහා ප්‍රින්ච් කට් එකක් කරද්දි පරිස්සම් වෙන්න ඕනේ. ගොඩක් කරලා පෆ් වෙනවා නැත්තම් කොන්ඩේ ගොඩක් හෙයා කට් එක පෆ් වෙලා පෙන්නනවා එයාට. ඒ නිසා එයා ක්ලයන්ට් කොච්චර කිව්වත් අපි තීරුම් කරලා දෙන්න ඕනේ. එයාට මේ හෙයා සෙටින් එකේදී මොනවා කරා ගෙදර ගිහිල්ලා වොෂ් කරලා බලද්දි කට් එක කොට වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා මේ කට් එක ඇත්තටම ඕනේ හෙයා එකට මැච් වෙනවා. නමුත් මං හිතනවා ඒක එයා තීරණය කරන්න ඕනේ කොහොමද කරන්න කියලා. හෙයා ඩ්‍රෙසර්ගේ උපදෙස් අරගෙන කරොත් ඇත්තටම හොඳ කට් එකක් කරගන්න පුළුවන්. මේ වගේ සෙක්ෂන් විදිහට කපා ගත්තාම අපිට ගයිඩ්ලයින් එකක් අපි යූස් කරනවා අනිවාර්යයෙන්ම හෙයා එකදී. ගයිඩ්ලයින් එකත් අනුව තමයි අපි හෙයා කට් එක කරගන්න ඕනේ. මොකද මේ එතකොට තමයි අපිට මේකේ පර්ෆෙක්ට් කට් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ නිසා කොණ්ඩේ පොඩ අරගෙන තමයි අපි කට් කරන්න ඕනේ. මේ වගේ ඔයාලගේ හෙයා එක ඩැමේජ් වෙලා තියෙනවා නම් පොඩ්ඩක් එන්ඩ්ස් ටික කට් කරගන්න පුළුවන්. ඩැමේජ් එක කැපිලා යන විදිහටත් කපා ගන්න පුළුවන් එක. සාමාන්‍යයෙන් කොහොමද අපි කොණ්ඩේ ආහාරට එකක් නොකරත් සාමාන්‍ය කියන්නේ මාසෙකට ඔව් එහෙම කරොත් ගොඩක් වෙලාවට අර හෙල්දි ලුක් එකක් වගේම ටිකක් අර අපේ කොණ්ඩේ ටිකක් වොලියුම් එකක් ගන්න පුළුවන් අපිට මේ අනිවාර්යෙන්ම. ඉතින් අපේ හෙයා එක කට් කරගත්තා කියන්නේත් ඉතින් අපිට වවා ගන්න එතකොට ගොඩක් පහසු වෙනවා මේ නිරෝගී විදිහට හෙයා එක. මේක මම මේක සාමාන්‍යයෙන් අපි කියනවා මෙහෙම මේක කොරියන් කට් එකක් විදිහට දැන් යන ලේටස් කට් එකක් මේක. ඉතින් මේක අපි ඉස්සරහට ෆෙදර් කට් එකක් විදිහට තමයි මේ පැත්තෙන් වන් ලෙන්ත් එකක් විදිහට ගිහිල්ලා මම මේ කට් එක ගොඩක් අය කැමති නෑ මේ කොණ්ඩේ නිකන් අර ලේයර් වෙද්දි නැට්ට වගේ කියනවා නිකන් යට ලේයර් එක හීනි වෙලා පෙන්නනවා කියනවා. වොලියුම් එක නෑ අනේ කොණ්ඩේ මේ පොනිටෙල් එකක් දැම්මත් හරි කැතයි නැට්ටක් වගේ කියලා. ඉතින් ඒ වගේ වෙලාවට මේ වගේ වොලියුම් කට් එකක් කරපුවාම පොනිටෙල් එකක් දැම්මත් ඒක ලස්සනට තියෙනවා. ඒ වගේම මේ කට් එකේ හරි පෙනුම තියෙන ඉස්සරහට. සාමාන්‍ය ගොඩක් අය මේ ලේ එකයි ෆෙදර් එකයි පටලව ගන්නවා. ඔව් ලේ එකයි ෆෙදර් එකයි පටල ගන්නවා කියන්නේ ලේ ලොං ලේයර් කරද්දී සාමාන්‍යයෙන් ලේ එක පිටිපස්සට පේන්නේ. හැබැයි ෆෙදර් කට් එකදී අපේ හෙයා එකේ ඉස්සරහින් තමයි ෆෙදර් එක පෙන්වන්නේ. ෆෙදර් එකක් කරාම සාමාන්‍යයෙන් කොණ්ඩේ ගොඩක් නාස්ති වෙන අඩුයි කට් එකේදී. මේ වගේ අපිට ඉදිරි පෙනුම හදාගන්න පුළුවන්. අපි ඉස්සලා මහානම් ක්ලයන්ට්ගෙන් මේ කොහොමද ඔයාලට කොච්චරක් ෆ්‍රින්ජ් එක කට් එක ඕනද කියලා. එතනින් තමයි අපි පටන් ගන්නෙ. මේ වගේ අපි මේ ගානෙන් වගේ යාගේ කට් එක දෙමු. හැමතිස්සෙම ගයිඩ්ලයින් එකක් තියාගෙන කට් කරාම අපිට වැරද්ද ගන්න නැතුව කට් එක දෙන්න පුළුවන්. දැන් මම මෙයාගේ කට් එක ඉස්සරහින් චුට්ට අරගෙන ෆෙදර් කරගන්න පුළුවන් අපිට මේක. මොකද ස්ට්‍රේට් කට් එකක් කරද්දී ස්ට්‍රේට් හෙයා එකක් කරද්දී ඒක අර අපේ අතින් කට් එක පොඩ්ඩක් හරි වැරදියට කැපුණොත් එහෙම අනිවාර්යයෙන්ම ඒක පේනවා. ඒ නිසා අනිවාර්යෙන් අපි කට් කරද්දී හොඳට මේ ඒක පීරලා හරි ලයින් එකට තමයි කට් එක ගන්න ඕනේ. ඉතින් මේ වගේ අරගෙන මම පොඩ ඉස්සරහට තමයි ඔයාලට පේනවා ඇති මේකේ රටාවක් එනවා. මේකෙන් බලාපොරොත්තු වෙනවා අපි අරවා කිව්වා වගේම වොලියුම් එකක්. ඒ වගේම වෙනසක් නේ හැමෝම හෙයා කට් එකක් කරද්දී ඇත්තටම කියන්නේ වෙනසක් කරන්න මට අලුත් හෙයා කට් එකක් දෙන්න. මොකද ඒකෙන් ඇත්තටම මේ ඒ වෙනස ඇත්තටම හෙයා කට් එකෙන් ගන්න පුළුවන් ඒ විදිහට. අර මේ හෙයා කට් එකත් එක්තරා මේ කලාවක් රටාවක් ඒක. අනිවාර්යෙන් ඔව් ඒක අනිවාර්යෙන්ම එහෙම තමයි. පොඩ්ඩක් මම මෙයාට වොලියුම් කරන නිසා කට් එක පොඩ්ඩක් පිටිපස්සට පේන විදිහට කපන්නේ. හැමතිස්සෙම මෙතන බැලන්ස් එක බලලා ඉන්න ඕනේ. මේ කට් එක දෙපැත්තට වැටෙද්දී අපිට කොහොමද පේන්නේ කියලා. ඒ නිසා කට් එක හොඳටම ඉස්සරහට මේකට අපි කියනවා ස්ට්‍රෙච් කරලා කපන්න ඕනේ. හැමතිස්සෙම එයා කට් එකක් කරනකොට එයාගේ මූණ කෙලින් තියාගන්න කියලා තමයි. මොකද මේ එයා ඉන්න ඇන්ගල් එක අනුව එයා එක එහෙම වෙන්න පුළුවන්.
එතකොට අපි හිතන රිසල්ට් එක අපිට එන්නේ නැහැ. මේ වගේ දාලා අපිට තව ටිකක් මේක ෆෙදර් කරන්න පුළුවන් එයාට. මේ විදිහට ෆුල් හෙයා එකම ටික ටික පේනවා ඇති ඔයාලට දැන්. මේකේ මේ පැත්තේ මේ ෆෙදර් කට් එක ගැලපෙන්නේ ටිකක් දිග කොණ්ඩක් තියෙන කෙනෙක්ටද නැත්නම් ෂෝට් හෙයා එකට උනත් ගැලපෙනවා මේක. මේක මම ෆෙදර් කට් එකක් කියලාම මම මේක කියන්නේ නැහැ. මේක මං කියන මල්ටි කට් එකක් කියලා කියනවා. මොකද ෆෙදර් එකේ එන විදිහත් මම අරගෙන වන් ලෙන්ත් එකත් අරගෙන කරපු නිසා මම මේක ලේ එකක් එන විදිහටයි. එහෙම නිසා මම මේක ඇත්තටම ෆෙදර් කට් එකක් කියන්නේම නැහැ. ෆේස් ෆ්‍රේමින් හෙයා කට් එකක් තමයි මම කරන්නේ. හැමතිස්සම ක්ලයන්ට් හරි පැත්තට ඉන්න කියලා තමයි කරන්න ඕනේ. ඊට පස්සේ තව ටිකක් අපි බැලන්ස් එක බලා ගන්න ඕනේ හෙයා එකේ. දැන් පේනවා ඇති එක පැත්තක් ඉවරයි කට් එකේ. පේනවා ඇති මේ පැත්ත. මේ සාමාන්‍යයෙන් මේ කට් එක කරලා ඉවරුනාට පස්සේ මේ මූණට වෙනස්ම පෙනුමක් අනිවාර්යයෙන්ම මම ඒක තමයි ඔයාලට කිව්වේ මේ අනිවාර්යෙන් වෙනස් පෙනුමක් ගන්න පුළුවන්. ඒතකොට දැන් අපි බලපු ගයිඩ්ලයින් එක අපි ආපහු සැරයක් බලනවා චෙක් කරලා. මොකද කොණ්ඩය කපනවා කියන්නේ ඒක පාරට අපිට කපන්න බෑ. අපි එතකොට කරන්නේ ආපහු මෙතන ගයිඩ්ලයින් එක මේ පැත්තෙන් අරගෙන පැත්ත බැලන්ස් කරන්න ඕන. ඒතකොට මේ කැපිලා තියෙන විදිහටම මේ පැත්තත් අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕන. ඒතකොට මම ආයෙසරයක් මෙයාගේ හෙයා එක අරගෙන බැලන්ස් කරනවා. මේ විදිහට පේනවා ඇති මේක එන විදිහක් තියෙනවා රටාවක්. ඒ විදිහට අපිට ඔන්න දැන් අපි හෙයා කට් එක කරලා ඉවරයි. ඔන්න අන්තිම ටික තමයි මේ යන්නේ. අපේ දැන් මේ පෙනුම මට නිකන් හිතෙනවා පොඩක් වෙනස් වෙලා වගේ කියලා. ඔව් බලමු නේද අපි පෙනුම. දැන් මෙයාගේ කොණ්ඩේ ගොඩක් පේනවා ඇති වෙනස. එයා ඉල්ලපු විදිහට ගොඩක් ෂෝට් කරන්නෙත් නැතුව මොකද ඉස්සරහා වොලියුම් එකත් වැඩි වෙලා තියෙනවා පේනවා ඇති. දැන් මේ මූණට පාව පිරිච්ච ගතිය මේක මේ ෆේස් ෆ්‍රේමින් හෙයා කට් එකක් කිව්වේ ඒකයි. දැන් මෙයාගේ වා පේනවා ඇති මෙයාට තියෙන ටිකක් පළල් මූණක් දෙපැත්ත පළලක් තියෙනවා. එතකොට මේ හෙයා කට් එක මේ වගේ බෑන්ක්ස් විදිහට දාපුවාම එයාගේ හෙයා එකේ ඒ පළල අඩු කරගන්න පුළුවන් පේනවා ඇති. මේ වගේ ලුක් එකක් තමයි යාට එන්නේ. අපි මේ අපිට ගැලපෙන හෙයා කට් එකක් තෝරගත්තොත් අපේ පෙනුම ලස්සන කරගන්නත් පුළුවන්, කැත කරගන්නත් පුළුවන්. හැබැයි ඉතින් අපි ඒක තෝරගන්නේ හෙයා කට් එක අනුව තමයි නේද? ඔව් ඒක පේනවා ඇති අනිවාර්යෙන් මොල්ලට පේනවා ඇති ඒකේ වෙනසක්. දැන් මෙයා ඉල්ලුවා වගේම දැන් මෙයාගේ කොණ්ඩේ වොලියුම් එකක් ඕනේ කියලා කිව්වා. මොකද එයාගේ උඩ වොලියුම් එක පොඩ්ඩක් අඩුයි. එතකොට ඒ වගේම අනිත් එකට මිඩල් පාර්ට් එකට කැපුවට මේක ඕන විදිහකට එයාට සෙට් කරගන්න පුළුවන් හෙයා එක. ඕන විදිහකට දාගන්න පුළුවන්. සයිඩ් එකට ඕන නම් මෙහෙම දාගෙන හදාගන්න පුළුවන්. මේ සයිඩ් එකට ඕන නම් එයාට මේ සයිඩ් එකට මේ හදාගන්න පුළුවන්. ඕන පැත්තකට ඒ හෙයා කට් එක දාගන්න පුළුවන්. අපිට පේනවා ඇති මේකෙන් අර එයාගේ මූණේ අඩුපාඩු තියෙන ඒවා වහන්න පුළුවන්. මේ පේනවා ඇති දෙපැත්ත සම්පූර්ණව මේ දැන් අර ඕවල් ෂේප් එකක් ඇවිල්ලා තියෙනවා එයාගේ මූණට. මොකද මේ අපි ඒ හෙයා කට් එකෙන් වහගන්න පුළුවන් අඩුපාඩු මූණේ තියෙන ඒවා ගොඩක් වෙලාවට. දැන් ඇත්තටම මේ හෙයා කට් එක දැක්කම මටත් ආස හිතුණා මේ වගේ හෙයා කට් එකක් කරන්න. මම දන්නවා අපි බලාගෙන ඉන්න කට්ටියටත් එහෙම හිතෙනවා. මේ වගේ ලස්සන හෙයා කට් එකක් කරගන්න තිබ්බනම් හොඳයි කියලා. කොහොමද අපි කඳානට આવුත් මේ සැලොන් එක හොයාගත්තේ? ඔව් මේක කඳාන ස්ටේෂන් රෝඩ් එකේ තියෙන කොළඹ නිගම්ම මේන් රෝඩ් එකේ කලර් ලයිට් එකෙන් දකුණට දාලා ඇවිල්ලා මීටර් මම හිතන්නේ 500ක් වගේ වෙන්නේ නැති ස්ටේෂන් රෝඩ් එක කිව්වොත් හැමෝම දන්නවා. ඉතින් එන්න පුළුවන් එතනට. ඒ වගේම මගේ වැලිසර මේන් බ්‍රාන්ච් එක තියෙනවා. වැලිසරටත් ඔයාලට අපොයින්ට්මන්ට් එකක් දාගන්න පුළුවන්. හෙයාපෝඩ් බියුටි ස්ටුඩියෝ. මගේ නම්බර් එක තමයි 076 22 52 40. ඒ වගේම 011 377 29 29 ලෑන්ඩ් නම්බර් එකට කතා කරලා අපොයින්ට්මන්ට් එකක් දාගන්න පුළුවන්. අනිත් එක විශේෂත්වය තමයි මේ සැලොන් එක අපි උදේ 9 ඉඳන් රෑ 10 වෙනකල් ඕපන් කරලා තියෙනවා. ඒ නිසා ගැහැණු පිරිමි ભેදයක් නැතුව ෆැමිලි එකටම මේ සැලොන් එකට එන්න පුළුවන්. මොනවද දැන් රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. දැන් ඔන්න ගොඩක් කට්ටියට තියෙන මේ ප්‍රශ්නේ තමයි මට වැඩ මට ඒ ටයිම් එකේ එන්න බෑ. එනකොට සැලොන් එක වහලා ගියා. ඔන්න එහෙම ප්‍රශ්න නෑ. හෙයාපෝඩ් බියුටි ස්ටුඩියෝ එකට එනවා නම් අඩු රෑ 10 වෙනකම් වෙලාව තියෙනවා.
Bye.